කොහොමද ළමයි? ඉතින් ඔන්න ඔයාලා අසන කේශර කතාව යළිත් කොටසක් අරගෙන ආවේ. ඉතින් කතාව කියවන ගම ඔයාලගේ අදහස් පහල කමෙන්ට් බොක්ස් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. 44 කොටස. කියා උණගතින් සිටියේද ඔහු පැවසූ දේ තදින් සිතට වැදුණා. දේනේ එදාට මට මගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරි වෙනවනේ. එයා මං ගැන වැරදියට හිතයි. කතරගම කතාව දැන් කිව්වොත් මොකක් හරි වරදක් වෙලා එක හංගන්න හදනවා කියයි. අනික එදා එයා තුවාල වෙලා හිටියේ. අනේ දෙයියනේ මට පිහිට වෙන්න. ඇය නොවදිනා දෙවිවරුන්ගේ නම් පවා මතක් කළේ. මේන් බේරි තම නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීමට. ඇයට නැගිට ගැනීමටවත් පණක් නොමැත. ඇය තම සිරුරට වාරු කරගත් හේෂද නාන කාමරය වෙත ගොස් කෙළව තැබුවේය. ඉක්මනට වොෂයක් දාගෙන එනවා. මං එළියට යනවා. විනාඩි 15කින් ඇඳුමක් ඇඳගන්න. තැනකට යන්න පුළුවන්. ඇය වෙහි තමා ඔහු කාමරයට පැමිණි සූදානම් වීමටය. හේෂ් කෙල්ලව ගෙන ගොස් බෙහෙත් රැගෙන දුන්නේ. ඇය උදෑසන සිට මුහුණ දුන් දේවල් ගැන සිතා බලද්දී මෙසේ අසනීප වීම පුදුමයක් නොවන වගේ සිතුවේ. සිරුරේ තෙහෙට්ටුවට ඇයට උණ සෑදී ඇති බව වෛද්‍යවරයා පැවසියේ. දින කිහිපයක් ඇඳට වී සිටින ලෙස ඔහු උපදෙස් දුන්නේ ඇගේ ගත මෙන්ම සිතුල් සුවපත් කර ගැනීමටය. බඳවට අත දමා ඇව සිරුරට වාරු කරගෙන හේෂදගේ නපුරුකම් සීමා වී තිබුණේ වටපිට මිනිසුන් සිටින නිසාය. දුටුවන් සිදුවීමේ කෙතරම් ආදරණීය යුවළක්ද කියාය. නිවසට ගිය සරත් සිටියේ කෝපයෙන් දැවෙමිනි. මෙවන් අවනම්බුවක් කෙසේ ඉවසන්නද? ගමේ ප්‍රසිද්ධ විදුහල්පතිවරයාගේ දියණිය විවාහය, මනමාලයා නැගණිය සමග විවාහ වීම ගමේ හොඳ මාතෘකාවක් වුණ නොඅනුමානය. කාන්ති නමුනේ කිමිදෙමිනි. වැඩිමහල් දියණියගේ විවාහය බාල දියණියගේ ජීවිතයම විනාශ වූවායයි හැඟීමකින් ඇය හඬා වැටුණාය. මං යනවා පොලිසි. සරත් අසුනින් නැගිට්ටේය. අනේ මහත්තයා මොකද මේ කරන්න හදන්නේ? කෙල්ල දෙන්නගේම ජීවිත විනාශ වෙනවා එකකින්. අනික ඒ දෙන්න දැන් බැඳලා ඒ දරුවෝ චූටිව අතෑරලා දැම්මේ නෑනේ. ඒක තමයි මම පොලිසිය යන්නේ. එහෙම බලෙන් බඳින්නේ කොහොමද? අනික ලොකු කෙල්ලට වෙන අවනම්බුව කසාද නැති වුණා. පොලිසි ගිහින් මොනවා කරන්නද? අනිත් එක කියා පොඩි ළමෙක් නෙමෙයිනේ. එයාට තනි තීරණ ගන්න අයිතියක් තියෙනවා. එහෙනම් ලොකු කෙල්ලෙක් කසාද අනිත් එකා එක්ක කෙරෙන්න ඕනේ. මොනම? ඒ ළමයා මල්ලි නේද? නෑ, දෙන්නම එකම වයසේ. නිලන්දට කියන්න ඕනේ ඉදාට ලොකු කෙල්ලගේ කසාද වෙන්න ඕනේ කියලා. සරත් ඇමතුමක් ගන්න සූදානම් වුවත් කාන්තියේ වැළැක්කුවේ දැන් රාත්‍රිය නිසා පසුදින කතා කරන ලෙස පවසමිනි. ව්‍යාජා මිතුරියකගේ බණගෙදරක යන බව පවසා දහවල් පිටත්ව ගොස් ඇති නිසා ඔවුන් ඇය මේ වනතුරු මේ ගැන කතා කිරීම පසෙක දැමුවාය. ඇයව ඇමතුවත් දුරකථනයේ ක්‍රියා විරහිත කර තිබුණේ. අයියා පොඩි වරේ කේස් එක පත්තු වෙලානේ. තමසේ කියාව බැන්ද කියලා කිව්වද? මට හිතෙන්නෙම මහ මිනිස්සු දෙන්නත් මේකට සම්බන්ධ කියලාමයි. ඇයි මොනවද කිව්වේ? මිනිහට ඕනේ ලොකු එකකින් මගේ ඇඟේ ගහන්නමයි. පොඩි එකීට මගේ අතින් කරදරයක් වුණා කිව්වමත් මිනිහා නිකම් විශ්වාස කළේ නෑ වගේ. ඒ මොකද? අනේ මන්ද බං අර ප්‍රෙග්නන්ට් කියලා දන්නේ නැත්ද කොහෙද තාම? සත්‍යයක් නැත්තේ අර කිජොලි කරන ඇති. කේස් එකක් වෙයිද? බලමු පොඩි මොකද වෙන්නේ කියලා. මගේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. බලමුකෝ. හේෂද කීවේ දහවල සිදුවීම කේෂ්ට පවසමිනි. එහෙමද? අපි බලමු අයියා. එහෙම කරමු. ඒත් අනේ මන්ද. අවුල නැහැ පොඩි. එයා උඩ පැන බෙහෙත් දෙන හැටි මන් දන්නවා. හේෂද කීවේ කට කොනින් සිනාසෙමිනි.
ඒකි මේ හේෂ දෙකෙන් ගේම ඉල්ලනවා කියන්නේ ඉතින් අවසානේ තමයි. පසුදින දහවල් දියාශා නිවසට පැමිණියාය. අනේ පුතේ කාන්තිට ඇය දුටු ගමන්ම හැඬුණේ. ඇයි අම්මේ මොකක් හරි කරදරයක්ද කාට හරි කෝ අප්පච්චි? දියාශා බිය වූයේ මවගේ හැඬුමටය. පුතේ සරත්ව තියාගෙන දැනුනේ දුකකි. ඇයි දිය ගණනාවක සිට මේ මංගල්‍යයට සූදානම් වූවාය. ඇයි අප්පච්චි මේ ඇයි අම්මා අඬන්නේ? නංගිට හරි මොකක් හරි කරදරයක්ද? නංගි නිසා උඹට කරදරයක් මගේ පුතේ. සරත් කියන විට කාන්ති හඬමින්ම සියල්ල පැවසියේ. මොනවා එතකොට මගේ දරුවා? දියා කියන විට සරත් අසුරින් නැගිට්ටේ පපුව අල්ලාගෙනයි. දරුවා? ඕගේ හඬ උස්සේ. දෙයනේ දරුවෙක්. කාන්ති සිහිසුන් නොවේ. දියා එය අල්ලා ගනිතේ. අනේ අම්මා ඇසරින් අම්මා ඈ පියත් එක්ක වතුර ඉසමින් කාන්තිය සීකැමීට උත්සාහ කළේ. මත වේලාවකින් දැස් ඉවර කළ ඇය කතුරු පුරවාගෙන තියා දෙස බැලුවාය. මොකද කලින් කිව්වේ දරුවෙක්? ඔව් අම්මා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒක එයාලා දන්නවා. මොනවා? අරු තිරිසනින්නේ මහත්තයා. අනේ මගේ කෙල්ල දෙන්න. අයියෝ මේ මොන අපරාධයක්ද දෙයනේ මල් වගේ හද මගේ දරුවෝ දෙන්න. ඒ හැමෝම මේක දන්නවද? මේ දරුවා හේෂද කියන කාගේද? ඔව් හැමෝම දන්නවා. නංගිත්? ඔව් එයාත් දන්නවා. ඒ කිව්වේ සරත් කිය දැස් මග හරිමිනි. මාව නවත්තන්න එපා නෝනා. මං යනවා පොලිසිය. එපානේ අප්පච්චි. අපි ගිහින් කතා කරමු අප්පච්චි. පොලිසිය ගියොත් අපි පාරේ බහලා යන්නේ කොහොමද? තිදෙනාම හේෂදකේ නිවසට පැමිණීමට පිටත් වූයේ සරත් කියන මකමැත්තෙනි. මේ අතර පෙරදින පිහෙත් කෙනා නිසා කියා මතක් සූවී උන්නාය. උදැසනම හේෂද ඇය වෙත පැමිණ ඉක්මනින් සූදානම් වෙන ලෙස පැවසීය. කොහෙද යන්නේ? කොහෙ යන්න උනත් අමුසෙ එන්න ඕනේ. ඒ නිසා ගෙන් ලෑස්ති වෙනවා නැත්තම් ඕක පිටින් මං ඇදගෙන යන්නේ. හේෂ්ගේ වදන් හමුවේ ඇය අපහසුවෙන් ගොස් සූදානම් වූවාය. සූදානම් වී පහත මහලට බසින විට සමන්ති සෝපාව මත වුණේ. කොහෙද දරුවෝ යන්නේ මේ ලෙඩ ළමයාත් තරම්? එයාට පොඩි ටෙස්ට් එකක් කරන්න කිව්වා අම්මා. ඒකට එක්ක යන්න. කියා වහ හේෂත් දෙස බැලුවාය. තමාට එවැනි පරීක්ෂණයක් සිදු කිරීමට පැවසූ වගත් ඇයට මතක නැත. හේෂදගේ ලෑන්ඩ් රෝවර් රථය නැගී අසුන්ගත් ඇය කොල්ලා දෙස බැලුවේ බියෙනි. මොකක්ද අයියේ ටෙස්ට් එක? ඇයි? තමුස බය වෙලා මොකක් හරි හොරයක් තියෙනවද? බඳින්න කලින් තමුසට ටෙස්ට් එකක් කරන්න කියලා මට කෙනෙක් කිව්වා. ඒකට යන්න. හේෂ් කිව්වේ කෙලෙතිස තියුණු දැසින් බලමින්. ඒ මොකද්ද? ඇයට කුත ගැසුනේ. සිරුර සීතල වේ ඇති. ඔහු තමාව කුමන අයුරේ පරීක්ෂණයක් සඳහා රැගෙන යනු ඇත්තේ ඇය බිය වූවාය. ඉන්පසු හේෂද කිසිවක් නොකියා වේගයෙන් රිය පදවාගෙන ගියේය. ඔහුගේ දුරකථනය නාද විය. ඔව් මචං. හරි අපි එනකම මේක නම් මට හරියටම කරන්න ඕනේ. ඔබ දන්නවනේ අයි මම මේක කරන්න කියලා. ඔහු කිව්වේ කීයදිස්ද බැල්මක් කියලා මෙන්න. ඔව් එහෙම නැතුව මගේ ගෑණි වෙන්න බෑ. මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ එච්චරයි. එච්චර වෙලා යන්නේ නැහනේ. තවත් මොනවද කතා කරලා ඔහු දුරකථනය තැබුවත් කියවුනේ නම් ගැහෙමිනි. ඔහු තමාව යම්කිසි පරීක්ෂාවකට රැගෙන යයි. දෙවියනේ තමාගේ පිරිසුදුකම ගැනවත් එසේ නොවේවායේ ප්‍රාර්ථනා කළාය. වේගයෙන් නැදී ගිය රථය නැවතූ වහ කෙල්ල වටපිට බැලීය. පැමිණ සිටි ස්ථානයේ බැලූ ඇගේ සුරතින් මුව වැසී ගියේ හේෂත් දෙස බීපත් ඇසින් බැලමිනි. බහිනෝ තමුසේද මේක කරන්න ඕන. එහෙම නැතු තමුසට මගේ ළඟට එන්න බෑ. බහිනෝ. හමුවෙමු නැවතත්. මොනවත් කියන්නේ නෑ ළමයි මං. ඔයාලා කියන්නක අදහස්. මට මරණ තර්ජන කරන්න එපා. මං ඉතින් හරි පවුනියානේ. අසනීප වෙලා තෝලට කතාව අරගෙන එනව නෙමෙයි. ළමයි කියන තරම් යකා කළු නෑ. ඒ නිසා බය නොවි කතාව ඉදිරියට කියවන්න. තවකට ස්කීපයක් කියවගෙන හැද්ද ඔයාලට හිතේ අපරාධ බොරුවට බය වෙන්නේ කියන එක. එහෙම නේද? නෑ එහෙම නොවෙන්නත් පුළුවන් නේ. කියාට මේ මොනවද වෙන්නේ?
ඉතින් මේකෙන් පස්සේ හේෂන් මොනා කරයිද? කසාද නවතීද? ඇත්තටම කියාව කොහෙද ගෙනියන්නේ නැත්තේ? හේෂිතගේ පැත්තෙන් එයා කරන දේ සාධාරණයි. මොකද පියාෂයව රවට්ටන්න ගිය ලොකු රැවටීමකට අහු කරන්න ගිය. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම කියාව කොහෙද එක්කන්නේ? කිම්බන් කට්ටිය අලුත් කොටසක් කරන් එනකන් ඔයාලගේ අදහස් කියාගෙන යන්න. කතාවට ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් අරගෙන ඉක්මනට එන්න.